හැමෝටම සුබ දවසක්. ඔයා කැමතිද ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් ට්‍රේඩ් කරලා සල්ලි හොයන්න? ඉතින් ට්‍රේඩ් කරලා හරියටම සල්ලි හොයන්න පුළුවන් සුපිරි සයිට් එකක් තමයි Deriv කියන්නේ. ඉතින් Deriv සයිට් එකට කොහොමද රෙජිස්ටර් වෙන්නේ? ඒ වගේම සයිට් එකට ඩිපොසිට් කරන්නේ කොහොමද? සයිට් එකෙන් ඔයාගේ බැංකුවටම විත්ඩ්‍රෝ එකක් ලබා ගන්න කොහොමද? ඒ වගේම මම පාවිච්චි කරන මෙතඩ් ටිකේ හැමදේම මම ඔයාලට කියලා දෙන්නම්. දිගටම සෙට් වෙලා ඉන්න මේ channel එකත් එක්ක අපි අද බලමු කොහොමද Deriv account එකක් හරියටම හදාගන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එක දාලා තියෙනවා මචං ලින්ක් එකක්. අන්නේ ලින්ක් එක ටච් කරාම ඔයාට යන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට. මේක තමයි Deriv site එකේ realම site එක. ඉතින් මෙතන country of residence කියන එකට ඔයාගේ country එක දාගන්න ශ්‍රී ලංකා විදිහට. ඊළඟට මෙතන enter your email ඒකට ඔයාගේ වැඩ කරන email එකක් ලබා දෙන්න. මේ විදිහට මගේ email එක මම මෙතෙන්ට ලබා දෙනවා. මෙතන sign up button එක ටච් කරන්න. දැන් ඔයාට මේ වගේ නොටිෆිකේෂන් එකක් බලාගන්න පුළුවන්. ඔයා යන්න දැන් ඔයාගේ අර ලබා දීපු ඊමේල් ඇඩ්‍රස් එකට. දැන් ඔයාට Deriv එකෙන් ඇවිල්ලා තියෙනවා මචං මේ විදිහට මැසේජ් එකක්. ඒ මැසේජ් එක අපි ඕපන් කරාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් verify my email ඒක ටච් කරන්න. දැන් මෙතන නැවතත් ලබා දෙන්න ඔයාගේ country එක ශ්‍රී ලංකා කියලා. ඊළඟට මෙතෙන්ට strong password එකක්. ඒ කියන්නේ capital ලකුරු, simple ලකුරු, ඒ වගේම ඉලක්කම් ටිකක් මෙතෙන්ට ලබා දෙන්න ඕනි. ඒක ඔයා හොඳට කල්පනා කරලා ලබා දෙන්න. මොකද මේක තමයි දිගටම අපි පාවිච්චි කරන account එක. හරි, ඊළඟට මෙතන create password. දැන් මෙතන complete my profile කියන එක ටච් කරන්න. හරි, මෙතෙන්ට US dollar කියන එක ටච් කරන්න. දැන් ඔයාගේ identity card එකේ තියෙන විදිහටම දෙන්න ඕනි. මෙතන ඔයාගේ first name එක, last name එක. first name එක කියන්නේ ඔයාගේ නමේ මුල් කොටස. ඊළඟට last name එකට ඔයාගේ නමේ අග කොටස ලබා දීලා මෙතන next කියන එක ටච් කරන්න. දැන් ඔයාගේ birthday එක හරියටම මෙතෙන්ට ලබා දෙන්න. ඊළඟට නැවතත් next button එක ටච් කරන්න. මෙතෙන්ට place of birth එකට ශ්‍රී ලංකා ලබා දීලා ඔයාගේ වැඩ කරන phone number එකක් මෙතෙන්ට නැවතත් ලබා දෙන්න ඕනි. හරි, ඊළඟට next button එක ටච් කරන්න. දැන් මෙතන additional revenue එක ටච් කරලා මේකට ඔයා කැමති එකක් ලබා දෙන්න. නැවතත් next button එක ටච් කරන්න. දැන් ඔයාගේ address එක මෙතෙන්ට ලබා දෙන්න. ඒක හරියටම දෙන්න ඕනි. එහෙම නැත්නම් මචං ඔයාගේ account එක verify කරන්න බෑ. හරි, address එක මම මේ විදිහට රත්නපුර ශ්‍රී ලංකා කියලා ලබා දීලා නැවත town city ඒකත් රත්නපුර. දැන් ඔයාගේ පළාත මේකට මම සබරගමුව කියලා ලබා දෙනවා. ඊළඟට postal zip code මේක ගන්නෙ මෙහෙමයි. ඔයා යන්න Google එකට ගිහිල්ලා search කරන්න ඔයාගේ town එකත් එක්කම zip code කියලා. 70000 තමයි මගේ රත්නපුර zip code එක. ඔයාගේ zip code එක ඔයාගේ town එක අනුව වෙනස් වෙනවා. මේක දීලා නැවතත් මේ next කියන එකම ටච් කරන්න. හරි, මේක ඉස්සරහට යන්න නම් මෙතන මේ ඔක්කොම ටික දාලා ඔයාගේ term and condition ටිකට ඔයා යටත් වෙනවා කියලා කියන්න ඕනේ. ඊළඟට create account. දැන් මෙතන අහනවා ඩිපොසිට් එකක් කරලා ට්‍රේඩ් කරනවද එහෙම නැත්නම් ඒක පස්සේද කරන්න කියලා. ඉතින් අපි ඩිපොසිට් කරන්න කලින් මචං අනිවාර්යෙන් මේ account එක verify කරලා තියෙන්න ඕනි. ඊළඟට later. දැන් මෙතන මේ තියෙන්නේ දකුණු අත පැත්තේ උඩින් profile icon එක මේ විදිහට touch කරන්න. මෙතන නැවතත් account setting. දැන් මෙතන verification එක කරන්න ඕනි අනිවාර්යෙන්. මෙතන proof of identity කියන එක touch කරලා නැවත ඔයාගේ personal details ටික ඉස්සෙල්ලා විදිහටම ලබා දීලා ඔයාගේ identity card එකේ back එකයි front එකයි ලබා දෙන්න. ඔයාගේ තියෙන්නේ පරණ, ඒ කියන්නේ ඉස්සෙල්ලා ආපු identity card එකක් නම් මං හිතන්නේ ඒක verify වෙන්නේ නැහැ. ඉස්සර verify වුන්නේ නැහැ. ඔයාගේ digital identity card එකක් හරි passport එකක් හරි එහෙම නැත්නම් license එක තියෙනවා නම් ඒක ශනිකවම ඔයාට verify කරගන්න පුළුවන්. ඊළඟට නැවත මෙතනින් back වෙලා මෙතන proof of address කියන එකට ඔයාගේ වතුර බිලක්, light බිලක් හරි එහෙම නැත්නම් ටෙලිෆෝන් බිලක් දෙන්න. ඒ මුකුත්ම නැත්නම් ඔයාට පුළුවන් ඔයා යන්න බැංකුවට ගිහිල්ලා ගන්න බැංක් ස්ටේට්මන්ට් එකක්. ඒක මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. දැන් 24ක් වගේ ඇතුළත ඔයාගේ account එක verify වෙනවා. හරි, අපි දැන් බලමු කොහොමද Deriv account එකට හරියටම deposit එකක් කරගන්නේ කියලා. මේ විදිහට ඔයා account එකේ මුලට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්
වම් අත පැත්තේ උඩින් තියෙනවා තිත්තිරි කෑලි 3ක්. ඒක උඩ ටච් කරන්න. දැන් මේකේ කැෂියර් එක ටච් කරන්න. ඊළඟට deriv P2P. ඔයාට මේකෙදි deriv P2P එකට මුලින්ම යද්දි ඔයාගේ නික්නේම් එක එහෙම ටයිප් කරන්නයි. ඒ ටික ටයිප් කරාම ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන buy and sell කියලා ඉස්සෙල්ලාම තියෙනවා. ඉතින් මේකේ අපිට ඕනි දැන් අපේ සයිට් එකට ඩොලර්ස් ඩිපොසිට් කරන්න. ඒ හින්දා මෙතන තියෙන මේ ලිස්ට් එකකින් අපිට පුළුවන් එක්කෙනෙක්ව තෝරගෙන එයාගෙන් ඩොලර් ටිකක් අපේ සයිට් එකට ඩිපොසිට් කරගන්න. ඉතින් ඔයා මේකෙදි බලන්න ඔයාට අවශ්‍ය ගාණ ඒ කියන්නේ මෙතන දැන් මුලින්ම තියෙනවා මෙයාගේ ඩොලර් 10 ඉඳන් ඩොලර් 10ක්ම අපිට buy කරන්න පුළුවන්. ඒකෙදි ඔයාට පහලින් මේ ලොකු ගණන් වුණත් එකපාර buy කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් 500,000 වුණත් අපිට මේ සයිට් එකට එකපාර ඩිපොසිට් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා මේකෙදි පොඩ්ඩක් මෙතන මේ තියෙන රේටින් බලන්න. මම දැන් මෙතන මේ buy USD කියන එක ටච් කරනවා. ඔයාට මෙතන පුළුවන් ඔයාගේ ඩොලර් ඔයාට buy කරන්න අවශ්‍ය ගාණ මෙතන ටයිප් කරන්න. මම දැන් මෙතන ඩොලර් 10ක් buy කරනවා කියලා දාලා ඊළඟට මෙතන confirm button එක ටච් කරන්න. ඊට පස්සේ එයාට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඔයා දාන්න hi කියලා. ඊට පස්සේ එයා මැසේජ් එකක් දායි එයා online ඉන්නවා කියලා. ඊට පස්සේ එයාගේ bank details ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ bank details එකට ඔයා ඩිපොසිට් එක කරන්න. ඊළඟට දැන් 1 ඩොලර් එකක් රුපියල් 308යි. ඩොලර් 10ක් නම් රුපියල් 3800ක් තමයි අපිට මේකට මේ සයිට් එකේදී ඩොලර් ගන්න ඩිපොසිට් කරන්න ඕනි. ඉතින් එයා දෙන bank details වලට ඔයා ඩිපොසිට් එක කරලා රිසිට් එක අනිවාර්යෙන්ම ස්ක්‍රීන්ෂොට් එකක් හරි PDF එක හරි මෙයාලට send කරන්න ඕනි. ඊට පස්සේ I will pay කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ඒ රිසිට් එක අප්ලෝඩ් කරන්න විනාඩි 5ක් 10ක් වගේ කාලයක් ඇතුළත ඔයාගේ සයිට් එකට ඩොලර්ස් ටික ඒගොල්ලෝ රිලීස් කරනවා. ඊට පස්සේ ෆීඩ්බැක් එකක් එහෙම දාලා නැවතත් ඔයාට පුළුවන් එයාලත් එක්ක වැඩ කරගෙන යන්න. මම දැන් ඩොලර් buy කරන්නේ ඒ හින්දා මම ඔයාට ඒ ටික කරලා පෙන්නන්නේ නැහැ. හේතුව තව වෙලාවක් යන හින්දා. දැන් අපි ඩොලර් ඩිපොසිට් කළා මේකේ ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එකක් ගත්තට පස්සේ ඒ ප්‍රොෆිට් එක අපේ බැංක් එකටම විත්ඩ්‍රෝ එකක් දාගන්නේ කොහොමද කියලා බලමු. මේ විදිහට ඔයා යන්න නැවතත් ඔයාගේ සයිට් එකට ඊළඟට මෙතන වම් අත පැත්තේ උඩින් තියෙනවා තිත්තිරි කෑලි 3ක්. ඒක ටච් කරන්න. මෙතන කැෂියර් එක ටච් කරන්න. දැන් මේකේ deriv P2P. ඊළඟට my ads ඒක ටච් කරන්න. දැන් මෙතන create new ad. මෙතන sell USD. sell USD එකේ ඔයාට පුළුවන් ඔයාගේ තියෙන balance එකෙන් ඔයා sell කරන ගාන මෙතන type කරන්න. ඊළඟට මෙතන pitch rate ඒ කියන්නේ ඔයාගේ එක USD එකක් sell කරන price එක මෙතනට ඇතුළත් කරන්න. අනිත් කට්ටිය කීය ගානේද මේ ඩොලර් එකක් sell කරන්න කියලා මෙතනින් මේ buy කියන එකෙන් බලා ගන්න. ඉතින් දැන් ඔයාට ඩොලර් ටික ඉක්මනින් sell කරගන්න ඕනි නම් මෙතන මේ උඩම තියෙන කෙනාටත් වඩා අඩු price එකකින් ඔයාගේ ad එක දාන්න ඕනි. ඔයාගේ රුපියල් 310යි 750න් තමයි මේ time එකේ ad එක දාලා තියෙන්නේ. ඉතින් ඔයා මේකේ සාමාන්‍යයෙන් රුපියල් 310ට වගේ එක ඩොලර් එකක් sell කරනවා කියලා ඔයාගේ ad එක දාන්න ඕනි. මේ විදිහට මම මේකෙන් ඩොලර් 5ක් sell කරනවා. ඊළඟට මෙතනට 310 ගානේ එක USD එකක් sell කරනවා කියලා type කරා. ඊළඟට min order එක මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ගානෙන් කීයක් ඔයා අඩුම sell කරනවද ඒ වගේම max ඒ කියන්නේ ඔයාගේ මේ site එකේ තියෙන ගානින් ඔයා රුපියල් කීයක් sell කරනවද කියලාත් මෙතන type කරන්න පුළුවන්. ඉතින් මම දැන් ඩොලර් 5ම එකවර sell කරන්න ඕනි. ඒ හින්දා මෙතන min order එකයි max order එකයි ඩොලර් 5 ගානේ type කරා. ඊළඟට your contact details ඒකට ඔයාගේ contact number එක type කරන්න. එතන introduction ඒකට ඔයා දාන්න ඔයාගේ order එක දාලා ඔයාට message එකක් දාන්න. එහෙම නැත්නම් call එකක් දෙන්න කියලා. ඊළඟට next ඊළඟට payment method ඒකට ඔයාගේ bank details ඇතුළත් කරන්න. නැවතත් next button එක touch කරන්න. මේ ටික මේ විදිහටම තියලා post at touch කරන්න.
දැන් ඔයාගේ ඇඩ් එක ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට ගියාම උඩින්ම පෙන්නනවා. හරි. මේකෙදි කවුරු හරි ඔයාගේ ඩොලර් ටික බයි කරනවා නම් මෙතන මේ ඕඩර්ස් කියන එකට ඇවිල්ලා ඇති නොටිෆිකේෂන් එකක් මේ ඇක්ටිව් ඕඩර්ස් එකේ. එයා සල්ලි දාලා එහෙන් කන්ෆර්ම් කරාම බලන්න ඔයාගේ account එකට සල්ලි වැටිලාද කියලා. සල්ලි ඇවිල්ලා නම් ඔයාට පුළුවන් රිලීස් කියන බටන් එක ටච් කරලා ඔයාගේ ඩොලර් ටික එයාගේ සයිට් එකට යවන්න. ඔයාට ලේසියෙන්ම මේ ඩෙරිව් සයිට් එකේ ඩොලර් ටික සෙල් කරගන්න පුළුවන් මේ විදිහට. අපි ඉස්සරහට බලමු කොහොමද මේ සයිට් එකේ ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එකක් ගන්න කියලා. channel එක subscribe කරලා තියාගන්න. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් යටින් කමෙන්ට් එකක් දාන්න. හැමෝටම සුබ දවසක්. account එකේ විදිහට හදලා ඩිපොසිට් කරලා අපි ඉස්සරහට බලමු කොහොමද මේකේ හොඳ ප්‍රොෆිට් එකක් අරන් වැඩ ටික කරගෙන යන්නේ කියලා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හැමෝටම සුබ දවසක්.